eShop project එකේ sign up page and sign page එක බලමු. අපි මෙතන icon එකක් use කරලා තියෙනවා eShop project එකට. ඒ වගේම header එකක් use කරලා තියෙනවා hi welcome to eShop කියලා. මෙතන අපේ sign up box එක. ඒකෙදී අපි create new account කියලා H2 එකක් use කරලා තියෙනවා. First name, last name, email, password, mobile කියන ඒවට අපි text box use කරලා තියෙනවා. ඒ වගේම gender එක අපි මේ විදිහට select කරගන්න හදලා තියෙනවා. button දෙකක් අපි use කරලා තියෙනවා. මේ button එක register වෙන්න. ඒ වගේම already have an account sign in කියලා button එකක් හදාගෙන තියෙනවා. ඒකෙදි අපි sign page එකට ඒ කියන්නේ අපි account එකක් තියෙනවා නම් ඒකෙන් sign in වෙන්න තමයි මේ button එක හදලා තියෙන්නේ. මෙතනදී අපි footer එකක් use කරලා තියෙනවා අපේ project එකට. අපි දැන් බලමු sign in page එක. මේ තියෙන අපේ sign in page එක. ඒකෙදිත් අපි header එකක් use කරලා තියෙනවා. ඒ වගේම icon එක sign in කියලා H2 එකක් use කරලා තියෙනවා. email, password කියන දෙකට text box use කරලා තියෙනවා. ඒ වගේම check box එකක් use කරලා තියෙනවා. remember me tick එක දාගන්න. password එක අමතක වුණොත් forgot password දීලා password change කරගන්නත් option එකක් තියෙනවා. මේකෙදි button තුනක් තියෙනවා. sign in සඳහා ඒ වගේම මේකට අලුත් කෙනෙක්ට register වෙන්න වගේම admin login එකක් තියෙනවා. මේකෙදිත් use කරගෙන තියෙනවා අපි footer එකක්. sign in සහ sign up page අතර change වෙන්න අපි button එකක් use කරලා තියෙනවා. new to eShop join now. ඒකෙන් අපිට sign up page එකට යන්න පුළුවන්. ඒ වගේම already have an account sign in කියන එකෙන් අපිට sign page එකට යන්න පුළුවන්. අපි දැන් බලමු code එක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ sign in සහ sign up page හදාගන්න අපි හදපු index.php ෆයිල් එක. අපි HTML tags head body කියන්නේ සාමාන්‍ය use කරන tags ටික use කරලා තියෙනවා. title එක eShop කියලා දාගෙන තියෙනවා. අපි මේක හදන්න CSS files දෙකක් අරගෙන තියෙනවා. bootstrap.css and style.css. මේ තියෙන අපි link කරගත් icon එක. ඒ වගේම header එක මෙතනින් අපි hi welcome to eShop කියන එක හදාගෙන තියෙනවා. මෙතනින් තමයි අපේ sign up box එක start වෙන්නේ. create new account. ඒ වගේම first name, last name, email, password, mobile, gender කියන ඒවා ටිකත් අපි මෙතනින් හදාගෙන තියෙනවා. sign up button එකයි already have an account sign in button එකයි අපි මේ විදිහට හදාගෙන තියෙනවා. ඒකට අපි JavaScript use කරලා තියෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත button දෙකට use කරපු JavaScript. අපි මෙතනදී body එකට class එකක් දීලා තියෙනවා main body කියලා. අපි ඒක use කරගත්තේ background image එක දාගන්න වගේම ඒකේ size එකත් හදාගන්න. මේ බටන් දෙකෙන් පස්සේ අපේ sign up box එක ඉවරයි. ඊට පස්සේ sign in box එක
අපි මේ විදිහට හදාගෙන තිනවා sign in, ඒ වගේම email, password, remember me option, forgot password, ඒ ටික අපි හදාගෙන තියෙනවා. ඒ වගේම ඒකටත් buttons use කරලා තියෙනවා sign in, new to eShop, join now and go to admin login. එතනින් අපේ sign in box එකත් ඉවරයි. ඊට පස්සේ අපි හදාගත්ත footer එක තියෙනවා. 2025 eShop.lk alright reserved කියලා අපි footer එක හදාගෙන තියෙනවා. මෙතෙන් අපි link කරගත්ත JavaScript file එක script.js වගේම bootstrap.js. මෙතනින් අපේ index.php ෆයිල් එක ඉවරයි.